ආනංගි මම මේ කඩේට ආව බඩු ටිකක් ගෙන්නන්න කියලා. නේද? දන්නේ නැද්ද ඉතින් ඔය ගෙදරට ඕන කරන පොඩි බඩු ටිකක් මේ අඩු වුණා ඉතින් මං ආවා. දැන්ට නංගිට කියන්නේ මං කඩේ පිළේ මෙන්නේ නෑනේ. දැන් ගෙදරටම කොටු වෙලා නංගි. අපේ ලේලි දෝ ඒක තමයි ඒ ළමයා තනියෙන් හින්දා තමයි දැන් මට කොහාටවත් යන්න කරන්නේ නැත්තේ. මේ ඉතින් අපේ පුතා ගෙනත් දානවා බඩු. ඒ උනාට ඉතින් එලාවකට ඉතින් මේ බඩු අඩු වැඩි වෙනකොට මං කඩේට එන්නේ ඒ හින්දා එනවා. ලේලි දාන්නේ නංගිට කියන්නේ රත්තරන් ලේලි කෙනෙක් නැති ඉන්නේ. බුදු අම්මෝ කරන වැඩ ටික. නංගි කියන්නේ උදේ පාන්දර 4:00ට නැගිටින්නේ. හරිද? නැගිටලා ගෙවල් මිදුළු කණ්ණාඩිය වගේ අතු ගන්නවා කණ්ණාඩිය වගේ අතු ගන්නවා. ඔක්කොම කරලා උයලා පියලා ඔක්කොම කරාට පස්සේ තමයි මම නැගිටින්නේ. අම්මා. ඉතින් මට කරන්න වැඩක් නෑ. ඒකනේ නංගි මම මේ කලින්ට වඩා දැන් මහත් වෙලා එහෙම පේන්නේ නැද්ද? අම්මා නංගි මේ නංගිට කියන්නේ මේ අපේ කෙල්ලට වඩා හොඳයි. අපේ කෙල්ල මොනවද කරේ ගෙදර ඉන්නකොට? සක බම්බරේ වගේ හාට මෙහාට කැරිකි වැඩපලක් කරා යන්න දීක ගිහිල්ලා නියත් දැන්. මේ ඒක නම් මොනවත් කියන්නේ නැතිලු ඉතින්. ඒ වුණාට ඉතින් මේ නැන්දම්මත් එකින්ද බෑ කියලා දැන් ඕනේ අකුල්ලගෙන ගෙදර එන්න හදනවා. ඇයි බං අම්මා ළඟ තිබුණු සැප තියනවද නැන්දම්මා ළඟ? ඒට එහා මට කොල්ලගෙන පිළේලි. අත්තරන් ලේලි කෙනෙක් නංගි. පයේ කෙල්ල මොනවා නැතත් ගෙදර වැඩපළ ටික ඉගෙනගෙන තියෙනවා නංගි. අපේ කොල්ලට ඇත්තටම 1000කින් හොයාගන්න බෑ ඔය වගේ කෙල්ලෙක් නම්. ඇත්තටම ගෙදර කින්න ගන්නවා නංගි. මම දැන් වැඩපළක් කරන්නේ නැහැ. මං ඉතින් මොනවාද උදේත් නැගිටලා කහට එකක් දීලා ටීවී එක දිහා බලාගෙන එහෙම නැත්තම් පත්තරයක් බලාගෙන ඒක තමයි ඉන්නේ. මම දැන් ලෙඩක් සනීපයි නංගි ලේඩියාවට පස්සේ. ඉතින් වැඩපළක් කරන්නේ නැහැ මහන්සි වෙන්නේ නැහැ. නංගි කියන කතාව ඇත්ත වැඩපළක් කරන්නේ නැති වුණාම අමාරුකම් එනවා නේද? ඒ කතාව නම් ඇත්ත ඉතින්. ඒ වුණාට නංගි මයි ලේලි මගෙන් වැඩක් ගන්න නෑ ඉතින්. නංගි මොනකටද කඩේ ආයෙත් ටිකක් ගෙනියන්නද? මම නම් ගත්ත ගිනි ගණන් නංගි මේ කඩවල වල බඩු නෑ ඉතින් නංගි කියන්න දැන් අද රටේ ලේලිලා නැන්දම්මලා මරා ගන්නවනේ සමහර ගෙවල් වල. මේ අපේ ගම එහෙම කොච්චර තියෙනවද ඔය මරා ගන්න කේස්. ඒ අතින් බලනකොට මයි ලේලි පුදු අම්මෝ මයි දුවෙක් වගේ. අම්මපා මයි දුවෙක් වගේ. දුවලා කරන්නේ නැති වැඩ වුණත් මයි ලේලි කරනවා. ඇත්තටම මට නම් 100,000ක් විශ්වාසයි. මට බැරි කාලෙක මයි දුවලා කරේ නැතුව මගේ ලේලි මට බලනවා නංගි. ඒ තරම් ලේලි හොඳයි. සාමාන්‍යයෙන් නැන්දම්ලා ලේලිට හොඳක් කියන්නේ නෑ නංගි. ඉතින් නංගිගේ ලේලි ඒකනේ කියන්නේ ඒත් එක්ක බලද්දි අපේ ලේලි කොච්චර හොඳයිද. බුදු අම්මෝ ඒකි. ළමයිද තාම ළමෙක් හිම නෑ. ඉතින් තාම බැඳලා දැන් ටික කාලයයිනේ නංගි. ඕවට ඉතින් මං තාම හරස් කරන්නේ නෑ. තාම මං අහන්න යන්නේ නෑ ඉතින්. දැන් අහල වැඩක් නෑනේ. උන් දෙන්න අලුත බැඳ ජෝඩුව ජීවිතේ විඳින්න එපේ නංගි. මං ඒ කිසිම දෙයකට බලපෑමක් කරන්නේ නෑ. උන්ට කැමති දවසකට උන් ළමයි හදාගන්න ඉතින්. මට ඉතින් මගේ පාඩුවේ මං ඉන්නවා. මගෙන් කරදරයක්වත් නෑ. ඒ කෙල්ලෙක් ටික කරගන්නවා. ඉතින් මේ ඕන්න කියන්නේ ඉතින් කිසිම කරදරයක් නෑ. ඉතින් අපි හොඳට ඉන්නවා. නංගි මට පරක් වුණා. එහෙනම් යන්න හොඳයි. ආයෙ හම්බ වෙනවා.